හයි එන්නක යන්න මාත් එක්කම් පොඩි ගමනක්. අපි ගියා පොළොන්නරුවේ තියෙන ලස්සනම තැනකට. මේ ඉන්නේ අපේ චෝටි බටු ඇටේ. ඉතින් එයාගේ තාත්තිත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් අපි ගියා සරුංගල් යවන්න. මෙතන තමයි ගොඩක් අය සරුංගල් යවන්න එන්නේ. ඉතින් අපි ගියේ අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ලත් එක්ක. ඉතින් යාළුවා අපි ගොඩක් ළඟින් ආශ්‍රය කරන අය. යාළුවා රටේ ඉඳන් ඇවිල්ලා ඉතින් යාළුවා සරුංගලයක් හදාගෙන අපිටත් කිව්වා යන් කියලා. ඉතින් අපිත් ගියා බලන්නකෝ. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ යාළුවගේ වයිෆ්. ඉතින් එයාගේ මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකටත් දැන් අවුරුදු 7-8ක්ම වෙනවා. ඉතින් එයාලා නිසා තමයි. මේ බලන්නකෝ මේ ඉන්නේ අපේ මහත්තුරු දෙන්නා. ඉතින් එයාලා පොඩි ළමයි දෙන්නෙක් වගේ තමයි දැන් මේ හැසිරෙන්නේ. මේ වගේ දවස් ඉතින් ජීවිතේට තියෙනවා. මම බලන්න ආසම තැන් වලින් එකක් තමයි මේ. හවසට පොළොන්නරු ප්‍රාග්ම සමුද්‍රයේ ඉඳන් වැව් බැම්මේ ඉඳන් මෙන්න මේ ඉර බැහැගෙන යනවා බලන්න හරිම ආසයි. මේක මේ වීඩියෝ එකෙන් දකිනවා වගේ නෙවෙයි, ඇත්තටම මාරම ලස්සනයි. පුංචි වෙලාවක් යන්නේ මේ ඉර බැහැලා නැත්තටම නැති වෙලා යන්න. ඉතින් හරිම ලස්සන දසුණක් ඒක දැක්කම ඇස්වලට මාරම ප්‍රියයි. මමයි හස්බන්ඩ්යි බබයි සමහර දවස්වලට හවස් වෙලාවල් වලට අපි යනවා මේක බලන්න, සන්සෙට් එක බලලා එන්න. ඒත් කියපු හැම දවසකම අපිට මේකේ වීඩියෝ එකක් ගන්න බැරි වෙනවා. ඒ වුණාට මේ වීඩියෝ එක අරන් තිබ්බේ මේ අක්කා. ඉතින් මං ඒක එයාගෙන් ඉල්ලගත්තා මගේ මේ vlog එකට ඇඩ් කරන්න ඕන හින්දා. ඉතින් මේක මේ දකිනවා වගේ නෙවෙයි, හරිම ලස්සනයි. පොළොන්නරුවට ඇවිල්ලා යන්න හිතාගෙන කෙනෙක් නම් මේක බලන්න අමතක කරන්න එපා. මේක බලන්න ඕන දෙයක්. මාරම ලස්සන view එකක්. ඉතින් අපි සරුංගලේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් තිබුණේ. ඒක ටික උඩ ගියා, ගොඩාක් උඩ ගියා. ඊට පස්සේ ආපහු මේ මගේ පැත්තට ගියා. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ හස්බන්ඩ්ලා දෙන්නා ටික සරුංගලේ උඩට ගන්න ගොඩාක් try කරා. ඉතින් අපි කොහොම හරි සරුංගලුත් උඩ යවලා එතන ගොඩාක් වෙලා ඉඳලා අපේ චුටි බබාට උනුනා පාර පුරාම ඇවිදින්න. එයා අපේ අත්වත් අල්ලන්න කැමති උනේ නැහැ. පුදුම දාංගලයක් තිබ්බේ තනියම ඇවිදින්න ඕනේ කියලා. ඉතින් ඔන්න වැටෙනවත් එක්කන් වැඩන්න එයානේ කියලා එයාට පුදුම පණ්ඩිතකමක් තියෙන මේ චුටි බටු වැටේ. එහෙනම් අපි තවත් vlog එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. බයි.